දින මම නීතියානුකූලව අමුක ප්‍රයිස් සභාවේ වැඩ වාරගත්තා. දැන් ලොකු විශාල වගකීමක් මේක. ඒක මම නොපිලා ඉටු කරනවා. විශේෂයෙන්ම මේ සභාව පිටුවී ඉඳලම නොයෙකුත් සභාපතිවරු විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. නමුත් මේ අපේ මම හැමදාම කියනවා වගේ මේ දුක් විඳින දැලන පොඩි වෙන ජනතාවත් එක්ක සමස්ත අමුක ප්‍රයිස් සභාවේ ජීවත් වෙන සිංහල ද්‍රවිඩ මුස්ලිම් කියන අනිත් සියලුම ජාතීන්ට එක හා සමානව සලකමින් ඒ කට්ටියගේ ප්‍රශ්න වලට වුන්කම් දෙමි. ඒවට ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්නම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතන අපේ ප්‍රදේශයේ මස්කිලි ආසනයේ වැඩි කොටසක් තමයි අමුම ප්‍රයිස් සභාව කියන්නේ. මේක මහ මිනිසුන්ට අතරේ විශාල ප්‍රශ්න ගොඩක මිරිකලා ඉන්න කොටසක්. මමත් ඒ වගේ කෙනෙක්. අපි දූවිලි මතින් විහිච්ච මිනිස්සු. මේ දේශපාලන ජීවිතේ මගේ පියවරුමේ මවුරුමයක් නැහැ. සාමාන්‍ය තැනකින් ඇවිල්ලා මෙතනට එනවා සෑහෙන දුක් විඳලා. ඒ නිසා ඒ දුක මම කියන එක මම හොඳට අඳුරනවා. මේ අපේ මස්කිලි ආසනය තුළ ජීවත් වෙන මිනිස්සු අමුළු ප්‍රයිස් සභාව තුළ ජීවත් වෙන විශාල අභියෝගයක් මැද්දේ තමගේ ජීවන වෘත්තිය අරගෙන යන්නේ. ඉතින් මට රේඛීය අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් වැඩ බැරි වුණා. මම බලාපොරොත්තු වෙනවා පවතින රාජ්‍යත් සමග එකතු වෙලා ඒගොල්ලන්ගේ උදව් අරගෙන ඒගොල්ලන්ගේ සහයෝගය අරගෙන මේ ජනතාවට සේවය කරන්න. ඒ වගේම අමුගම ප්‍රාදේශ සභාව තුලින් කරන යුතු සියලු සේවාවන් මම ඒ නුප්‍රියලා කිරීමට මා කැප වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රදේශයේ ප්‍රධාන දේ තමයි ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන්න ඕන. එක ඊට නගරේ පිවිසුකම ඒ වගේ සෞඛ්‍ය මේ ගණනාවක් තියෙන අපිට පණතින් පැවිදිච්ච වගකීම්. ඒ හැම එකක්ම පණතින් පැවිදිච්ච වගකීමක්ම ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කිරීම තුළින් මේ ප්‍රදේශීය ජනතාවට වඩාත් උසස් සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒකට මගේ හොඳ කණ්ඩායමක් මට ඉන්නවා. මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම සමස්ත මස්කිලි අමුගම ප්‍රාදේශ සභාවල මන්ත්‍රී 21 දෙනා මම හිතනවා මට සහායක ලබා දී කියලා අපි කරන්නේ වැඩ පිළිවෙලට. මම හිතනවා මගේ තේමා පාඩේ උනේ ගමට බලයක් විශ්වාසනීය පාලනයක් ඔබට වගේ කියන සභාව. ඒක තමයි. ඒක ඒ තුල මේ හැමදේම ගැබ් වෙලා දෙනවා කියලා මම හිතනවා. ගමට වගේ කියන්නේ මගේ ගමන විතරක් නෙමෙයි. සමස්ත අඹගම ප්‍රාදේශ සභාව හැම ගමකටම නගරයටම වත්තටම එක හා සමාන වැඩ කිරීම තමයි ගමට ජයග්‍රහණයක් ගමට ජයක් කියලා කියන්නේ. විශ්වාසනීය පාලනයක්. අද හැමතරම විශ්වාසයේ පළුදු වෙලා තියෙනවා. ජනතාව මේ අතර විශ්වාසයේ කඩාවැටීම තුළ තමයි ජනතාව ගොඩාක් අපහසුතාවට පත්ලා ඉන්නේ. අන්න ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒකට රටටම හොඳ ආදර්ශයක් ලබා දෙන්න. අඹගම ප්‍රාදේශ සභාව කියන්නේ විශ්වාසනීය පාලනයක්. ඒ ජනතාවට වගේ කියන පාලනයක් ලබා දෙන්න පුරුදු වෙනවා. ඒ වගේම තමයි ඔබට වගේ කියන සභාවක්. මේ සමස්ත අඹගම ප්‍රාදේශ සභාව තුළ ජීවත් වෙන ජනතාවට මේකට වගේ කිය යුතුයි අපි. හැම කෙනාට වගේ කියන සභාවක් අපි හදනවා. ඒ නිසා මේ තේමාව කෙටි කරගෙන එකතු කරගෙන මට ලැබෙන දෙන කෙටි කාලයක් මම මේකේ බලධාරියා නෙමෙයි කෙටි කාලයකට ආපු తాවකාලික පාලකයෙක් පමණයි. අන්න ඒක මම හොඳින් තේරුම් අරගෙන මට ලැබිච්ච කාලය තුල උපරිම සේවයක් කරන්න මගේ ගෞරවනීය ආදරණීය මන්ත්‍රී මණ්ඩලයත් එක්කම මේක සුසංයෝගයක් මම හිතා කිව්වා වගේ දේදුණු පාට වලින් හැදිච්ච ආදරණීය පාට වලින් හැදිච්ච ලස්සන සභාවක් නේ. අන්නේ සියලු දෙනාටම ගෞරවයක් ඇති වෙන්න ඒ මට සහාය දුන්න ගරු මන්ත්‍රීවරුමාට චන්දීපු ජනතාවට ගෞරවයක් ඇති වෙන්න මම වැඩ කරනවා හැම කෙනාටම ඒකෙන් පිනක් සිද්ධ වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මගේ ඒකායන ප්‍රාර්ථනාව මේ ප්‍රදේශීය ජනතාවට උසස්ම සේවය කරන්න මම කැප වෙනවා. විනෝද විභාගයෙන්